මේ දැන් ඒ කියන්නේ රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවල අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ රසායනික වියෝජනවල. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඉස්කෝලේ කාලේ අපි ලියනවනේ ප්‍රබෝධා ධන ප්‍රසන්න කියලා. එතකොට ප්‍රබෝධ ධන ප්‍රසන්න කියලා අපි ලියලා අපි එහා පැත්තේ අලුත් එක්කෙනෙක් නිර්මාණය වෙනවා කියලා රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවේදී සාකච්ඡා කළා. එතකොට රසායනික වියෝජන කියන්නේ මේකේ අනිත් පැත්ත. දැන් ඔය මුලදී පෙන්නන සුරංගනා කතා ඔක්කොම පසු කාලීනව පොඩ වෙනස් වෙනවා. ඇත්තටම ඔය බොන්ඩ් එකක අපි මුලදී අපේ ඇට්‍රැක්ෂන් එක වෙන්නේ ලස්සනට, එයාගේ ඇඟට, එයාගේ ඇවිදින විදිහට, එයාට සෙට් එක අතරේ තියෙන ජනප්‍රියත්වයට සහ ප්‍රසිද්ධියට, එයා නිකන් අර සෙට් එකේ පොර වගේ කියන එකට ඔන්න ඔය වගේ චූටි හෙන මෝඩ හෙනම ප්‍රාථමික දේවල් වලට තමයි අපේ ඇට්‍රැක්ෂන් එක යන්නේ. ඒක වැරදි. එතකොට පසු කාලීනව ටික අපි පරිණත තත්ත්වයට පත් වෙනකොට අපිට තේරෙන්න ගන්නවා ලස්සනින් කරන්න පුළුවන් දෙයක් නැහැ. කොණ්ඩි දිග වුණා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. එයාගේ ඇඟ ලස්සනට කොකා කොලා බෝතලේ හැඩයට තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. එකකින් කරන්න පුළුවන් දේවල් නැහැ ඇත්තටම. පරිණත වෙනකොට තේරෙනවා ඕනේ කරන්නේ ඒ වගේ ලක්ෂණ මේ බොන්ඩ් එකකට වෙනම ලක්ෂණ සෙට් එකක් තියෙනවා කියලා මම ඒක කතා කරන්න යන්නේ නැහැ. ඒ සබ්ජෙක්ට් එක මම දන්නේ නැහැ. හැබැයි මට කියන්න ඕනේ උනේ එතකොට අර මේවා නෙමෙයි ලක්ෂණ තියෙන්න ඕනේ ලක්ෂණ මෙන්න මේවයි කියලා තේරෙන අවදිය වෙනකොට Tamanට තේරෙනවා අර චූටි කාලේ පුහු දේවල් මත යැපිලා ඒ දේවල් පදනම් කරගෙන අපි අර පටන් ගත්ත බොන්ඩ් එක තවදුරටත් පටන් කරගෙන යන්න බෑ කියලා. එතකොට තවදුරටත් ඒක කරගෙන යන්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ දෙන්නට දෙන්න කතා වෙලා වෙන් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කියනවා ප්‍රතිභා අපේ අනිත් කෙනාට කියනවා මෙහෙමයි මේක තවදුරටත් කරගෙන යන්න බෑ. මේක හරියන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේක මෙතනින් නවත්තලා දාන්න. එතකොට අර චූටි කාලේ ඩෙස් වල ඇඳපුවා. එතකොට චූටි කාලේ අර ට්‍රිප් එකක් ගියාම ගල් වල කොටපුවා. එතකොට චූටි කාලේ හම්බෙන හැම තැනකම අපි ඒව සාකච්ඡා කරපුවා. මේ ධන ලකුණ දාලා එකතු වෙන ඒවා පෙන්නපුවා. සම්පූර්ණයෙන්ම කඩපිට ගහන්න පටන් ගන්නවා. සංයෝජනයේ අනිත් එක වියෝජනය වෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් විදිහට ගමු. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ගන්නකො. එතකොට කැල්සියම් කාබනේට් කියලා කියන්නේ මේ අර කලින් මං කිව්වා වගේ දෙන්නෙක් එකතු වෙලා හැදිලා තියෙන එකක්. එතකොට මේ ඇවිල්ලා තනි සංයෝගයක්. අර ලව් කරන කාලේ අපි කියනවනේ අපි දෙන්නම බැන්දට පස්සේ එකම තුවාලෙන් පිහිදමු. අපි එකම පිඟානෙන් කමු. දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. වගේ මාර කතන්දර ටිකක් කියනවනේ. ඒ අවධිය තමයි මේ තියෙන්නේ. මේ ඇත්තටම එක්කෙනෙක්නේ. ඒ කියන්නේ දෙන්නෙක් නෙවෙයි මේ එක්කෙනෙක්. හැබැයි පසු කාලීනව තමන්ට මැච් වෙන්නේ නැහැ කියලා තේරෙනකොට මේගොල්ලෝ මොකද වෙන්නේ? වියෝජනය වෙන්න පටන් ගන්නවා. ඔන්න මේක ඇතුලේ ඉන්න දෙන්න දෙපැත්තට පයින්නවා. කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් විදියට. දැන් බලන්න තනි එක්කෙනෙක් හිටියේ. අර එක ටවල් එකෙන් පිහිදපු දෙන්න මොකද වෙන්නේ? කෑලි දෙකකට කැඩෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර එකට තියෙන සංයෝගයක් වෙනත් සංයෝග දෙකක් බවට හරි වෙනත් සංයෝගයකුයි මූලද්‍රව්‍යයකුයි බවට හරි වෙනත් මූලද්‍රව්‍යයකුයි බවට හරි කැඩෙනවා නම් අපි මෙන්න මේ වගේ වට කියනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියලා. මේක සමීකරණයක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. C කියලා කෙනෙක් ඉන්නවා. C කියන කෙනා එහා පැත්තේ කැඩෙනවා A බවටයි B බවටයි. එතකොට මෙතන ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ අර කලින් එකේම ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ සබ්ජෙක්ට් එක මචං ලයිෆ් එකට ආදේශ කරගන්න. ඒක ලයිෆ් එකට ආදේශ කරගත්තට පස්සේ මේ මැච් එක ගහන්න පට්ට ලේසි. දැන් බලන්න මේ රසායනික වියෝජන කියන්නේ මොකක්ද කියන එක අයිඩියා එකක් ආවනේ. සංයෝජනය කියන්නේ දෙන්න එකතු වෙනවා, වියෝජනය කියන්නේ දෙන්න කැඩෙනවා. මේවා වෙන සාමාන්‍ය දේවල්. වෙන පට්ට චිල් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් සයන්ස් කියන්නේ. මෙතනට සෙට් වෙන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න. මහරගම ඒරියා එකේ නුගේගොඩ මහරගම කොට්ටාව පිළියන්දල මොරටුව කොළඹ දිස්ත්‍රික්ක ඒරියා එකේ ඉන්න කෙනෙක් නම් එන්න. 10 වසරෙන් 11 වසරෙන් මං වාට ගහලා දෙන මැච් එක ගහලා දෙන්නම් ඒක. පාඩම් කරන්න ඕනේ නෑ. රයිට් මේක අවබෝධ කරගන්න ඕන කතන්දරයක් තියෙන එන්න. කරලා දෙන්නම්. ඉතින් මහරගම සිප්සෙන් අධ්‍යාපන ආයතනයේ රයිට් මෙතනට සෙට් වෙන්න. මෙන්න මෙතනදී ඕගොල්ලොන්ට 6 වසර ඉඳලා 11 වසර වෙනකන් ගණන් ටිකයි විද්‍යාව ටිකයි සම්පූර්ණ වගකීම මම ගන්නවා. ඕගොල්ලෝ දින්නොත් ඒක ඕගොල්ලෝගේ හැකියාව. හැබැයි ඕගොල්ලෝ පෙරදුනොත් ඒක මගේ නොහැකියාව. අන්න එහෙමයි මම මේක පිළිගන්නේ. දින්නොත් ඕගොල්ලෝගේ හැකියාව පෙරදුනොත් මගේ නොහැකියාව. එන්න ඇවිල්ලා බලන්න ඕගොල්ලන්ට කොහොමද මේකේ මැච් එක ගහ ගන්න පුළුවන් කොයි විදිහටද වැඩේ වෙන්නේ. ඇත්තටම මේ කියනවා වගේ කතන්දරයක් තියෙනවද? ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා ගන්න. සංයෝජනකයි වියෝජනකයි වැඩේ වෙන්නේ මෙන්න ඔහොම. අපි ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන දෙක